අද හිතුවා ඔයාලා එක්ක පොඩි එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න. ඉතින් මම වීඩියෝ එකකින් ඒක ඔයාලට අද අරගෙන ආවා. ඔයාලා බලන්න එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් වීඩියෝ එක බලමු මොනවාද අද තියෙන්නේ ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න මොනවද තියෙන්නේ කියලා. මේ වීඩියෝ එක ගේන්න ඕනේ කියලා හිතියට මට වැඩත් එක්ක මේ වීඩියෝ එක එඩිට් කරගන්න බැරුව ගියා. ඒකයි දාන්න පරක්කුනේ. අපි තායිලන්ඩ් ටුවර් එකක් ගියානේ. එහෙ ගිහිල්ලා අපි මුලින්ම තායිලන්ඩ් වලින් ඉඳලා ආයෙත් පුකෙට් අයිලන්ඩ් එකට ෆ්ලයිට් එකකින් ගියා. ඒ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ. කොහොමද මෝර්නින් view එක ෆ්ලයිට් එකේ ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඇත්තටම අපි දෙන්නගේ ෆස්ට් ටයිම් තමයි මේ ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඇත්තටම මාරම ලස්සන view එකක් තියෙනවා. ඇත්තටම මාරම ෆීල් එකක් දැනෙන්නේ උඩට යද්දී. චුට්ටක් පොඩි බයකුත් නැතුවම නෙමෙයි ඉතින්. ඒත් මේ උඩ ඉඳලා පල්ලෙහා දකිද්දී ඇත්තටම මාරම ලස්සනයි ළමයි. ඒක කියන්නේ අපි දෙන්නට එතන හොඳටම පේන view එක හොඳටම බලන්න පුළුවන් තැනක් තමයි අපි දෙන්නට හම්බුනේ. ඉතින් ඒකත් ලොකු වාසනාවක් වුණා. ඒ නිසා තමයි මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න පුළුවන් වුණේ. ඉතින් දිගටම රැඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කොහොමද view එක කියලා බලන්න ඔයාලට ආස හිතෙයි. ඇත්තටම අපිටත් මාර විදිහට ආස හිතුණා. ඉතින් බලමු මේ view එක කොහොමද කියලා. ටික ෆ්ලයිට් එක උඩට නංගද්දි තමයි දැන් අපි වලාකුළු මට්ටමටම ඇවිල්ලා ඉන්නේ. වලාකුළු මට්ටමට ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. අර ඉස්සර සුරංගනා කතාවල කතන්දර පොත්වල තියෙන දේවල් ඇත්තටම මගේ ජීවිතේ වෙනවා කියලා ඒ හැඟීම මට දැනෙන්න පටන් ගත්ත මේ වගේ ලස්සන view එකක් දකිද්දී. කතාවෙන් කතාව ඔන්න අපි අයිලන්ඩ් එකටත් ළඟා වුණා. ඉතින් මේ පේන view එක තමයි ළමයි අර අපි මම ෂෙයා කරගත්ත දෙවන වීඩියෝ එකේ තියෙන අපි අයිලන්ඩ් ටුවර් එකක් ගිහිල්ලා මෙන්න මේ අයිලන්ඩ් වලට තමයි අපි ගියේ. ඒ view එක යන්න කලින් නම් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ගිහිල්ලා අපි අයිලන්ඩ් වලට ගියාම තමයි අපි දැනගත්තේ අපි ෆ්ලයිට් එකේදී දැක්කේ මෙන්න මේ අයිලන්ඩ් ටික කියලා. ඔයාලට තවත් තියෙනවා වීඩියෝ එකේ පොඩි එක්ස්පීරියන්ස් එකක් දකින්න. බලමු ඒක ඔයාලට බලන්න පුළුවන් වෙයිද කියලා. මේ තියෙන්නේ මොහොත ළමයි. බලන්නකෝ ඒ උඩ ඉද්දි මොහොත පේන ලස්සන කොහොමද කියලා. ඇත්තටම මම මේ වගේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ මම වගේම යන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක බැලුවාම ඒ ආසාව තවත් වැඩි වෙන්න පුළුවන්. තවත් ඒ වගේ මේ වගේ view එකක් බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එකේ view එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ හැම දෙයක් වෙනම හිතලා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලා එක්ක මම නයිට් එක්ස්පීරියන්ස් එකකුත් ළඟදිම ෂෙයා කරගන්නවා. කොහොමද නයිට් view එක තියෙන්නේ කියලා. ඉතින් ආසාවෙන් යන්න හිතන් ඉන්න ඒ හැමෝටම මේ වගේ අවස්ථාවක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඇත්තටම මම මේ දාලා තියෙන වීඩියෝ එකේ අපි තායිලන්ඩ් ඉඳලා පුකෙට් වලට ගිය වීඩියෝස් වගේම පුකෙට් වල ඉඳලා ආයෙ රිටර්න් බැංකොක් ආපු වීඩියෝස් උත් තියෙනවා. ඒ view දෙකම ඔයාලට එතකොට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක කොහොමද ඒ view එක කියලා බලන්න. ඒ වගේම අර මම මුලින් කියපු එක්ස්පීරියන්ස් එකක් දැන් ඔයාලට ඉක්මනටම බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම ෆ්ලයිට් ටුවර් එකේ ආසම වුණ තැනක් තමයි මෙන්න මේ තැන ළමයි. මොකද කියනවා නම් වලාකුළු අස්සෙන් යද්දී ඒ view එක දකිද්දී ඒක මාරම ලස්සනයි. ඔයාලට බලන්නකො ගොඩාක් ආස හිතෙයි. නිකන් අපි අර අතින් අල්ලන්න පුළුවන් ඒ හැම ෆීල් එකක් මට දැනෙන්නේ. තව ඒ වලාකුළු වල වදිද්දී එහෙම ගැස්සෙනවා වගේ එහෙම දෙයක්ත් වෙනවා. හැබැයි මෙහෙම දකිද්දී නම් ඇත්තටම පින් කරන්න ඕන මේ වගේ view එකක් දකින්න. අපේ ජීවිතේ එක එක කාලවලදී අපිට එක එක හීන තියෙන්න පුළුවන්. ඒත් ඒ හීන එකපාරම හැබෑ වෙන්නේ නැහැ ළමයි. ඒකට කාලයක් යනවා. ඉතින් මමත් ආසාවෙන් බලන් හිටපු ඒ හීනයක් තමයි මේ හැබෑ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලත් ඒ හීන අතහැර ගන්න එපා. ඔයාලටත් දවසක ඒ හීන කවදා හරිම දවසක හැබෑ කරගන්න පුළුවන්කම ලැබෙනවාමයි. ඒ හින්දා ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්න. එතකොට ඒ හීන ජය ගන්න පුළුවන් ඔයාලටත්. අර මම මුලින් කිව්වා නේද ඔයාලටත් පොඩි එක්ස්පීරියන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. මෙන්න මේක තමයි අපි ෆ්ලයිට් එකේ යද්දී තේ දුන්නක් දැක්කා ළමයි. ඒක තමයි ඒ තිබ්බේ. ඔයාලා දැක්කද? දැක්කය එහෙනම් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔන්න දැන් අපි වලාකුළු අස්සෙන් යන්නේ ළමයි. බලන්න ඒක කොහොමද කියලා. තායිලන්ඩ් බැංකොක් කියන්නට ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපිට උඩදී පේන්නේ. ඒක ගොඩක් විශාල රටක් ළමයි. ඒ වගේම ලස්සනට පිළිවෙලට තියෙනවා පේනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඒක අපිට දැක ගන්න පුළුවන් උනේ. ඉතින් ඒ වගේම ඔයාලට නයිට් එක්ස්පීරියන්ස් එකෙන් බලා ගන්න පුළුවන් අපේ රට කොහොමද ඒ view එක කොහොමද තියෙන්නේ කියලාත්. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකනොත් ඒක කොහොම තියෙයිද කියලා. කතාවෙන් කතාව ඔන්න ඉතින් අපි ලෑන්ඩ් කරන්නත් ළඟයි. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න නැත්නම් subscribe කරලා තියාගන්න channel එක. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් දිගටම bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.
එහෙනම් සුබ දවසක් යාළුවනේ. ඇත්තටම අපේ ජීවිතවලට මේ වගේ අත්දැකීමක් ලබා ගන්න ඉඩ සලස්වා දුන්නු දෙවියනි ඔබ වහන්සේටත් ගොඩාක් ස්තුතියි.